මේ එක්ක මං ගෙදර ඉන්නද? කොයි වලට යන්න ඕනේ බබා? මට කොහෙවත් යන්න ඕනේ ඉතින් ඔය වෙන්න නොඉන්නේ මම. අපි යන් තේන් බලන්නේ බබා. අපි තේන් බලන්නේ. ඕකේ දැන් නම් මම දන්නවා ඇවිල්ලින්නේ කොහෙටද කියලා. කේබල් කාර්. ඉන්නෝ මම ඔයාලට ගෙම්ම පෙන්නන්නද? මෙතන. යාලා නම් අපිට කොහෙද යන්නේ කවුද බංගු? යම් පාරක් කියලා දින් ඉන්නේ යා. චංකෝ. දැන් මම යන තැනක්වත් දන්නේ නැහැ. යන්න. කොහොමද? යන්න. කොහොමද? කොහොමද? මේ එක්ක මං ගෙදර ඉන්නද? අයියේ ෂීට් බෙල්ට් අද කරගන්න විතර වඩ තියෙන්නේ. බෙල්ට් නම් තද කරගන්න වෙයි. මරන්නත් එක්ක යනත් දන්නේ නැහැ. මේ වාහනේ වාර වෙන්නේ. ඔව් අපේ සෝය වන්න කලයි වදසික. හෙන්න අදලා ඉන්නවා. කොයි වලට යන්න ඕනේ බබා? මට කොහෙවත් යන්න ඕනේ ඉතින් ඔය වෙන්න නොඉන්නේ මම. ඉතින් මම ගොඩක් කියනවා නේද? මට කොහෙවත් යන්න ඕනේ. ඔයා වෙන්නේ මම ආරක්ෂිත එක්කන් යන්න. තව රීඩ් බෙල්ට් එකක් තිබ්බනම් හොඳයි කියලා දෙන අනිත් පැත්තට. හෙල්මට් එකක් දාන්න. ගෙදර දිනව නේද AP අපි යන් තේන් බලන්නේ බබා. අපි තේන් බලන්නේ. එතකොට බීච් නාන්න ඕනේ නේද? අපි ගෙදර යන්න. හන්දක් මගින් ඕනේ. දැන් කරන්න ඕනේ දාට. මට මොකොත් එපා. මෙතන දිලා බලන් ඉන්නේ. ඈ? මෙතන දිලා බලන් ඉන්නේ. අර බයයි. මාව එක්කන් යනවා මරන්න එක්කන් යනවත් දන්නේ නැහැ අප්පා. දැන් නම් මම දන්නවා ඇවිල්ලින්නේ කොහෙටද කියලා. මේ පිටිපස්සේ තියෙන කන්ද නගින්න තමයි අපි සෙට් එක ඇවිල්ලා තින්නේ. තව කට්ටියක් මගින් මේ අල්ලගත්තා. මේගොල්ලෝ කලින් ප්ලෑන් කරලා දීලා තියෙනවා මම දන්නේ නැහැ. කලින් කියන්නේ මේ උදේ. උදේ ප්ලෑන් කරලා තින්නේ කට්ටිය. අපි යම් බලන්න. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. නැගලම තමයි බලන්න වෙන්නේ නේ. අයියෝ. ඉන්නේ හන්ද. මේ වගේ තමයි නගින්න තියෙන්නේ. මේව නගින්න තියන්නේ. මේ වගේ තමයි උඩ යනකම් නගින්න තියෙන්නේ. ඔබ කැරට් කන්න අපි හාව කියලා හිතුවා. කාට් එකේ යන් කියලා කියනවලු. චාමි මොකද කියන්නේ? පයින් යනවාද කේබල් කාඩ්ද? අනේ මේ දැන් කේබල් එක තිබ්බනම් හොඳයි කියලා හිතනවා. තාම මීටර් 100ක් කතාවේ නෑ මං හිතන්නේ.
හරිද? ගන්න නම් මර බාණ්ඩයක් තියෙනවා. මීටර් 600ක් කන්දුරට නැගිටින්න ඕනේ. මොකද මේ ළඟම නැද්ද කොහෙද නවතින්නේ? ජහ චාමි ජහ කෙලින්ම මතන් උඩ නවතින්නේ. එක මැරලා ඉන්න රැහැයි දැක්කේ. අපේ එක්කෙනා ගමන ඉස්සරහටම ගියා. උගේ පන නැගිටලා. ඒකට නැති මෙහෙම කාමේ කරන්න ඕනේ. මේ ෆෝන් එක ඕෆ් වෙච්ච නැති එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා හිටියේ මෙතනනේ. මෙතන හිටියේ. ඔයා මාව එක්කන් ආවා. ඔව් බඩ වහින්න හොඳ එක්සයිස් එකද? අරිගතෝ බබා. දෝ. හරි නෑනේ. මෙතනට වැඩිය මෙතනට ලස්සන view එකක්. උලම්පාර දීද? උලම්පාර කියන්නේ නේද මම පහත් කරන්නේ? හරි දුක පහත් කරනවා. කොහෙන්ද? මේ ඇත්තනේ වහලා හොඳට සීල් කරලා තියෙන ගේම් බව. මේ මාර තනියම මෙතන ඉඳගත්තා නෑ කම් දෙකට. මාරුවා. කුපිරි. කම් දෙකට මාර ළඟේ පැත්තේ. ඒ ආවුවත් දෙනවා. ඒ සිත්නේ. ඉන්නෝ මම ඔයාලට ගේම් බව පෙන්නන්නද? හරි පැත්තම චාමිගේ ගේම් බව.
උඩ බෝඩ් එකකුත් ගහලා තිබ්බා. පල්ලෙහාට බහිද්දිත් කට්ටිය කිව්වා මේකේ වලස්සු ඉන්නවා කියලා. ඇත්තද බොරුද කියන්න මන් දන්නේ නැහැ. වලස්සු ඉන්නවා කියලා කිව්වා. මටත් වැඩිය ලොකු වලහෙක් ඉන්නවද දන්නේ නැහැ මේකේ. අපි බලමු. බබා. thank you මචං ගෙදරට එලා නිදාගන්න තියෙන එක. නැති කරා. හනීපෙට. නිදාගෙන හිටියේ මොනද? අකෝ ගියම. මේක දෙහියක්වත් ආවි නෑ තා. ද මට හිතෙනවා අද නිවාඩුවම දාගත්ත කියලා නම් ඇත්තටම හොඳයි. නිවාඩුවක් දැම්ම මම දැන් නිදාගන්න කියලා. ඔයා දැන් පොසිකි කන්න යනකොට ඒකේ වලස්සු ඉන්නවා කියලා මාර්ගෙට බලපන්න ගලකුත් එහෙම දැකලා. හවුද වාහනේට ගැව්වොත් එහෙම? ඉතින් දැන් අද මේ මටවත් 10 කියලා බලන්න. කමන්නේ. බොට ගෙඩියක් කවන්නේ වාහනේ වේරලා. පයින් යන්නේ. මොනවද කියන්නේ? දැන් වාහනේ ඉස්සරහට යන්නත් බෑ කියලා මටත් කියයි. වාහනේට ගැව්වොත් එහෙම? ඒ මොකද වලහේ දැක්කනේ දාපු වලහේ ඇතරම දැක්කනේ ඒ ගලක් දැකලා තියෙන අපි දෙන්න බොරුවට බය වෙලා තියෙන්නේ. ඊයන් පස්සේ වාර ගලක් කියලා කිව්වද නැද්ද? නැද්ද කිව්වේ? පස්සේ ගා ඒ වෙලේ අර බය නැති කරන්න ගලක් දැක්කේ කිව්වට ඉතින්. ඒ අර කැලේ නැද්ද එකක් ඉන්නවද කියලා අපි දෙන්නනේ බං මේ පෑක්. අපි ඔයා වාහනේ ඒ ඇත්තටම දැක්කද ඔයගොල්ලෝ? අම්මට ඔය ඉන්නවද? මට උඩ මම දැක්ක වගේ මොනවද? ඉන්න එකක් ඉන්නවා මදුරු ඉන්න තරම් බලන්න කනගාව වුංගුංගා කනගා මෙන්දලින් ගහනවා ඕ බං අපේ අත් පරපුරේ ඩබල නැද්ද අම්මට අන්නරේ ඩොට ආනේ හොද ගන්න ආනියක් කරගන්න කියලා හිටියේ උදේ පාන්දර නිදා ගන්න දෙන්නේ නැතුව එක්කන් අපා කිලෝලා දින තරුණ කැලටම උදේ පාන්දර කෝල් කළා නේ සතුටු වේද? මේන් වල අතන හිටියේ. කොයි සයිද්ද? මෙතන මේන් වල ගැව්වර එතනම. මේකප් දාගෙන නම් එන්න ඕනේ. මාරම ලස්සන වීඩියෝයක් තියෙනවා එතන. ඔයාලා නම් අගසානි එළියට ආව. වාහනේ තියෙන හරියට එන්නේ නැති නේද ඉන්නේ?
එකට ඇතුල් වෙන්න කලින් මෙතන දවසක් ඉවරයිනේ. අද දවසම ඕ නිවාඩු දවස්. තවත් ජීවිතේ එක එක්ස්පීරියන්ස් එකක්. තාවිනම් පරිස්සමට අද එක්කන් ගිහිල්ලා වදයක් දීලා පරිස්සමට එක්කන් ආවා. ගෙදර ආවා. තව යාළුවෙකුත් ආවා. දැන් ඉතින් මොන හරි කාලා බීලා ආයෙ නිදා ගන්න තමයි තියෙන්නේ. නේ? ආයේ එදිනත් සුපුරුදු පරිදි වැඩ. මොකද? එදිනත් සුපුරුදු පරිදි වැඩ. දැන් හතුටුයිද මාව නිදි මට නිදි වර්ධිතව මාව එක්කන් ඔයා විතරනේ යාර. තව ඉන්නවා. මේ කරුමෙට ෆෝන් ආන්සර් කරපු උන් කරන්න දෙයක් නැතුව ආන්සර් ගන්න බැරි වෙලා මල්ගටි ගන්න. මගදී ගත්තේ උන් මේ ආකින්දල කුණු කාපියෝ ෆෝන් ආන්සර් කරන්න නැතුව දාලා ගියාම ෆෝන් ආන්සර් කරන්න නැතුව දාලා ගියා ඊට පස්සේ ආයෙ කෝල් කරලා ඉන්න විනාඩි 5න් එන්නම් කියලා අපු කොල්ලෝ නොමයි උනේ දවස් ඉවරයි දැන් වෙලාව 7යි කාලේ මම ඉතින් ආයි මොනාරි හදාගෙන කාලා එප්පෙන් දාන්න තමයි අලුත් vlog එකකින් සෙට් වෙමු